මනමාලකම් මේ නාඩගම් මට කියා දෙන්න හිතුනාමනම් කටකාරනම් පුරසාරමින් මම දිනාගත්තේ හරි සීරුවෙන් මනමාලකම් මේ නාඩගම් මට කියා දෙන්න හිතුනාමනම් ඔය ප්‍රේමයෙන් වැහිලා ඉඳන් ඒ වැරද්ද කරන්නේ මං ඔබ යන්න ඉතින් කියවා සදා දුක් ඉන්න හිතේ රඳවා සෙවනල් Hi everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔන්න අදත් අරගෙන ආවා ඔයාලා බලාපොරොත්තුෙන් ඉන්න ලස්සන weight loss motivation video එකක්. අද මං අරගෙන ආවේ අපේ දවස් 30 challenge එකේ එක දවසක් ගැන විස්තර. ඉතින් අපි නොවැම්බර් 14 පටන් ගත්ත challenge එක දෙසැම්බර් 14 තමයි ඉවර කරන්නේ. අපි බලමු මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කොහොම හරි කිලෝ 15ක් අඩු කරගන්න. මේ විදිහට වේල් දෙකක් කන එකෙන් අපිට කිලෝ 15ක් අඩු කරගන්න එක ලොකු දෙයක් නෙවෙයි. නමුත් ඕමෑට් එකක් විදිහට ඔයා මේ ඩයට් එක try කරනවා නම් කිලෝ 15ට වැඩිය ඔයාට අඩු කරගන්න පුළුවන්. මම මේ දවසේ උදේට ගත්තේ බතලත් එක්ක ලුණු මිරිස්. අපේ නංගිත් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. ඔයාලට පේනවා ඇති. මම අර කැම පිඟන් දෙකක් හැදුවේ අපේ නංගිගේ පිඟානත් එක්ක. ඉතින් අපි දැන් උදේට කමු. ඔයාලත් එක්ක කියන්න ඕනේ මේ දවසේ නම් මට චූට්ට චීට්ටුනා. ඉතින් අපි මිනිස්සුනේ අපි ආස දේවලුත් කන්න ඕනේ. ඒ නිසා ඒ වගේ දේවල් වැඩි ගණන් ගන්න ඕනේ නැහැ. මම ස්නැක් ටයිම් එකට අපේ ගෙදර තියෙනවා ලොවි ගහක්. ඉතින් ඒකේ මේ දවස්වල ගොඩාක් තියෙනවා ලොවි. ඉදි වැටෙනවා. ලොකු පරිරහක් තියෙන පළතුරක් නෙවෙයි නිසා කුරුල්ලෝ එහෙම කන්නේත් නැහැ. ඒකෙන් චුට්ටක් කඩාගෙන ඇවිල්ලා ගෙඩි 10ක් විතර ඉතින් මම ස්නැක් එක විදිහට අරගෙන මගේ ගෙදර තිබ්බ චූටි වැඩ වගේකුත් ඉවර කරගෙන අද දවසත් ගෙවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලා අමතක කරන්න එපා හැම නිතරම වතුර බොන්න හයිඩ්‍රේටඩ්ව ඉන්න නම් අනිවාර්යයෙන්ම අපේ ඇඟට හොඳට වතුර ඕනි කරනවා. මම නම් ලීටර් 3ක්වත් දවසට අඩුම බොන්න උත්සාහ කරනවා. ඉතින් මේ මම හදන්නේ ගෙදර අයට කන්න පොල් කේක් එකක් හදන්න. මම දැන් මේ හදලා බේක් වෙන්න දාලා තියෙන්නේ. ඒත් එක්කම මට හිතුණා ඒක බේක් වෙන ගමන් ග්‍රීන් ටී එකක් හදාගෙන බොන්න ඕනේ කියලා. මොකද එයාලා කේක් කනකොට මට නිකන් ඉන්නත් බැහැනේ. ඒ නිසා මම පොල් කේක් කෑල්ලක් කන ගමන් ග්‍රීන් ටී එකක් බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හිත හදාගන්න ඉතින් ග්‍රීන් ටී එකක් හදාගත්තා. මේ තියෙන්නේ මම අර කාලා ඉතුරු ලොවි ටික පොඩියට අර පිහිපාරවල් ටිකක් එහෙම පොඩ්ඩක් ඩැමේජ් කරලා ලවි ගෙඩියට ඒක ලුණු වතුර එකක දාලා තිබ්බා. එතකොට හොඳට අර තියෙන ඇඹුල් රහයම ගොඩාක් නැති වෙලා ටිකක් ඒක රහ වෙනවා. ඉතින් මම දැන් පොඩ්ඩක් කෙලිය පහලිය ඇවිදලා මේ විදියට කේක් කෑල්ලක් කාලා ග්‍රීන් ටී එක බොන්න තමයි හදන්නේ. ඊට හදාගෙන චීට් කරන ගම. දැන් ඉතින් හවස් වරුවේ මම වර්කවුට් එක කරන්න තමයි හදන්නේ. හවස් වරුවේ කිව්වට දැන් 12 පහ වෙච්ච නිසා තමයි මම එහෙම කිව්වේ. ඉතින් මම මගේ වර්කවුට් එකත් කරලා ඊට පස්සේ ලාස්ට් මීල් එක හදා ගන්න ඕනේ. මම මේ දවසේ කරේ වර්කවුට් ඩාන්ස් එකක්. මොකද එතකොට මට කම්මැලි නැතුව ඒ වැඩේ කරන්න පුළුවන් හින්දා. දැන් ඉතින් අපි කැම හදාගමුකෝ. හදාගෙන අන්තිමට ගන්න ආහාර වේලත් අරගෙන ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. මම ඔයාලට මේක ගැන කියන්නමයි හිටියේ. ඔයාලා දැන් මට කමෙන්ට්ස් දාන්න එපා. පොල් කේක් කාලා ඒක වීඩියෝ එකට අටැච් කරලා අපිට මොටිවේෂන් දෙනවා කිව්වට එයා චීට් කරන එකත් පෙන්නනවා කියලා. මම ඒක හිතලම තමයි වීඩියෝ එකට ඇඩ් කරේ. මොකද අපි හැමෝම
තාවකාලික ජීවිතයක් ගත කරන මිනිස්සුනේ. ඉතින් අපේ පොඩි ජීවිත කාලේ ලස්සනට ඉන්න කැමති නිසා තමයි කෙට්ටු වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ආසාවට චූටි දෙයක් හදිසියෙන් ඉඳලා හිටලා කෑවට කමක් නැහැ. ආස දේවල් ඔක්කොම පැත්තකට දාලා මාර ස්ට්‍රික්ට් ඩයට් එකක ඉන්න ඕනෙත් නැහැ. ඔයාලට ඉක්මනට කෙට්ටු වෙන්න මොකක් හරි ටාගට් එකක් මෙච්චර කාලෙකින් අචීව් කරනවා කියලා ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් අපි හිමීට ලස්සනට යන ගමන මාර කටුක කරගන්න ඕනේ නැහනේ. ඉතින් මම ඒ නිසා තමයි thumbnail එකේ දාලා තියෙන්නේ. ලෝකේ තියෙන බර අඩු කරන්න ලේසිම ක්‍රමය තමයි අපි මේ try කරන්නේ මේ දවස් 30 ඇතුළත. ඔයාලා හැමෝම දන්නවා ඇති ලෝකේ ගොඩාක් අය පිළිගත්ත diet method එකක් තමයි 16:8 intermittent fasting කියලා කියන්නේ. ඉතින් මම මේ කරන්නේ ඒක තමයි. first meal එක ගන්න උදේ 11ට සහ last meal එක ගන්න හැන්දෑවේ 7ට. හැන්දෑවේ කියන්නේ රෑ 7ට. ඉතින් ඊට කලින් ගන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඊට පස්සේ ගන්න එපා. අපේ ආහාර ගන්න පැය 8 ඇතුළත තමයි අපිට අපි මේ ගන්න ආහාර ඔක්කොම ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කිසිම ආහාරයක් ගන්න බෑ. ඉතින් ඒ හින්දා තමයි මම අදහස් කරේ ලෝකේ තියෙන ලේසිම ඩයට් එක තමයි අපි මේ කරන්න යන්නේ කියලා. ඔයාලා try කරලා බලන්නකෝ. අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් තියෙනවා මේ ඩයට් එක කරන එකෙන්. මම මේ දවසේ ගොඩාක් බඩගින්නින් ඉඳපු නිසා බත් ග්‍රෑම් 100ක් ගත්තා. නැත්තම් මම බත් ග්‍රෑම් 70ක් 80ක් වගේ ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් කන්නේ. ඕම ඇඩයක් කරද්දී තමයි ග්‍රෑම් 100ක් වගේ ගන්න. මේ දවසේ ගොඩාක් ලොකු බඩගින්නකින් ඉඳපු නිසා තමයි බත් ග්‍රෑම් 20ක් වගේ මම වැඩි කරගත්තේ. ඒ වගේම තමයි මේ දවස් 30ම මම 16 කරන්නේ නැහැ. වරින් වර එක challenges එතකොට OMAD diet වගේ try out කරන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස ගෙවුනේ. ඊට පස්සේ මම පොඩ්ඩක් ටවුන් එකට ගියා අපේ නංගි අයියා එක්ක. මම ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. bye.